වණක්කම් මුන්මණි තුනේයි දෙවන බස් දෙමළ ඉගෙන ගන්න 10 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවන්ට සහ මෙවර 2025 වර්ෂයේ දෙවන බස් දෙමළ විභාගයට පෙනී සිටින්න ඉන්න හැමෝම වෙනුවෙන් සාකච්ඡා කරන පුනරීක්ෂණ පාඩම් මාලාවේ අද කතා කරන්නේ පස්වෙනි කොටස. ඉතින් මේ කොටසෙන් කතා කරන්නේ අපි මෙන්න මේ මෙතන සිට. හරි මම මල්වානේ හාමුදුරුවෝ ඔයාලට පුළුවන් මේ PDF එක ෆයිල් එක අවශ්‍ය නම් මේ උඩින් සඳහන් කරලා තියෙන WhatsApp නම්බරයෙන් ඉල්ලන්න. එහෙම නැත්නම් මේ WhatsApp නම්බරයෙන් ඉල්ලන්නත් පුළුවන්. මේ PDF එක අවශ්‍ය අය. හරි අපි බලමු මෙතන ඉඳලා මේක ජංගම දුරකථනයෙන් බලනවා නම් රොටේට් කරලා බලන්න තවත් පැහැදිලි වෙයි. හරි අද තියෙන්නේ මේ පහත ඉලක්කම් දෙමළ අකුරෙන් ලියන්න. පළවෙනි එක නම් ලේසි 100. 100ට දෙමළෙන් කියන 100 කියලා. මම මේ විදිහට ලියන්න. ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ ඊළඟ 500ට 500. එතකොට මේ විදිහට ලියනවා 500 මේ විදිහට ලියනවා 800ට 800 ඔන්න ඔය විදිහට 800 ඊළඟ 200ට 200 මම ඉරක් කැඳලා ලියන්න 200 900ට 90 කියලා ලියන්න ඕන. මම ඒක ලියන්නම් ඉඩ තියෙන තැනකින් මෙතන ලියන්නම් 90 ඒකේ මේ නයන්න මෙතන මූණු සුලි වෙනවා 90 900 හරි මෙතන 120 ලියන්න මෙතන නැති හින්දා මම ඒක මකලා ලියන්නම් කොටස් 5 කියන එක මම මකන්නම් දැන් ලියන්න පුළුවන් 120ට 120 true කියලා ලියවත් හරි 20 120 242 242 කියලා ලියන්න ඕන 200 රණ්ඩු මේ විදිහට මම ලිව්වා 380ට ලියනවා 380 මුන් නයන්න రెండు සිල්ලියම 373 80නේ 80 380 ඔය විදිහට ලියන්න පුළුවන්. ඊළඟ 472 473 මම මෙතන අකුරු නම් පැහැදිලි නැතිව ඇති වෙලා කියනකොට උච්චාරණය ලියන්න පුළුවන් නේ 10 11 දරුවන්ට ලියන්න පුළුවන් 473 මේ විදිහට මම ලියුවා. ඊළඟ 687 687 මේ විදිහට 687
7 ඕන විදිහට ලියන්න පුළුවන්. ඉතින් ඉලක්කම් ටික ඒ විදිහට ලියන්නේ ඉලක්කම් නම් බොහෝ අයට පුළුවන්. ඒ නිසා මම ඒක වැඩි ලියන්නේ. හරි. ඊළඟට බලමු මේ මෙතන තියෙනවා අකුරෙන් ලියා ඇති ඉලක්කමෙන් ලියන්න. අපි ඒකත් ලියමු බලන්න. ඉරු නෝට්ටු 47. එතකොට 240 නාට්පත්ති 47. හරි. නෝට්ටු කියන්නේ 100, අරුබත්ති රණ්ඩු කියන්නේ 162. ඊළඟ 900 කියන්නේ 900. ඕන්න හරි. ඊළඟට නම 1000. ඊළඟට නෝට්ටු 38. 130 මට මෙතන ලියන්න 138. මුන්නෝට්ටු 10 රණ්ඩු 310 රණ්ඩු කියලා කියන්නේ මෙතන රණ්ඩු වෙන්න ඕන 16. ඔය විදිහටයි ඉලක්කම් ටික ලියන්න ඕන. හරි. ඊළඟ එක අපි බලමු මෙන්න මෙතන ඉලක්කම් ඉවරයි. කොටසට ගැලපෙන අවසන් පදයේ ආ කොටසේ දක්වා ඇත. අනුපිළිවෙල අනුව නිවැරදිව ගලපා ඇති වර්ණය තෝරන්න. හරි අපි බලමු. කිලි කියන්නේ ගිරවා. මෙතන තියෙනවා මේකට මම යා කරන්නම් මේ විදිහට. කිලි පේසුම්. මින්නුව දැන් මෙතන තියෙනවා මින්නුව දෙල්ලාම් පොන්නල්ල කියලා තමයි ආයා කරන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟ අකර මේ කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් වේ කියන අදහස. මෙතන ගිරවා කතා කරයි කියන අදහස. අකර වරිසෙයි පඩි සොට්කලුක්කු පොරොල් කූරුම් නූල්. අකාරාදියට අනුව අදහස ප්‍රකාශ කරන පොත. ඒකට කියනවා අකාරාදී කියලා. මෙතෙන් ඒ ආකාර අයන්නෙන් පිළිවෙලට අදහස ප්‍රකාශ කරන පොත කියන එක. ඒකට අකාරාදිය තමයි කියන්නේ. තානියන් වලින් ලොන්රු. ධාන්‍ය වලින් එකක්. නෙල් වි මෙතෙන්ම යා කරා. දැන් මේක හරියට බැලුවොත් මෙන්න මේක තමයි පිළිතුර. මේක තමයි වර්ණය තෝරන්න කියලා තියෙන්නේ. දැන් මෙතන කිලි පේසුම්. එතකොට ආ කියන එක හරි. මින්නු වෙදෙල්ලාම් පොන්නල්ල ඊ කියන එක හරි. මේකත් මෙතෙන්ද හරි අයන්න ඇවිල්ලා තියෙනවා. මේකත් අයන්න තියෙනවා. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර. ඊළඟ එකත් අපි බලමු. ඒ වගේම එකක්. අපි බලමු ඒකත්. ඒක බලමු. කයියාඩුදල් කියලා කියන්නේ මෙතන අත හැසිරවීම. අත හසුරනවා කියන එකේ අදහස සොරකම් කිරීම කියන අදහස. මම ඒක මෙන්න මෙතෙන්ද යා කරන්නම්. තිරුඩු දරාම් හොරකම් කිරීම. වයිට්රු අඩිතල් කියන්නේ බඩට ගැසීම. බඩට ගැසීම බඩ කියන්නේ ඒ කියන්නේ බඩට ගැසනවා කියලා කියන්නේ මෙතන මෙන්න මෙතෙන්ම යා කරා. කිසිවක් එතකොට තොල් කොඩුත්තල් කියන්නේ මෙතන අදහස කර දීම. කර දෙනවා කියලා කියන්නේ උදව් කරනවා. මෙතෙන්ද යා කළා. තට්ටික්කලිත්තල් කියන්නේ මග හැරීම. ඒක මං යා කරා මෙන්න මෙතෙන්ද. දැන් මේකේ පිළිතුරු ටික බලමු.
මේකට මේක ඊ මෙතන තියෙනවා ඊ මේකට මේක තියෙනවා මේකට මේක ආ තුන ආ යන්න හරි මෙන්න මේක තමයි පිළිතුර ඊළඟත් ඒ වගේම එකක් අපි බලමු ඒකත් කොහොමද කියලා කාක්කෙයිකුම් තන් කුංජු කාක්කකටත් තමාගේ පැටියා පොන් කුංජු රත්තරන් මේකට සිංහලෙන් තියෙන උණහපුළුවාට තමන්ගේ පැටිය රත්තරන් ඒ අදහසම තමයි අලුදාලුම් පිල්ලේ අවලේ අඬන්න ඕනලු කිරි එරෙන්න එතකොට මෙතෙන්ද අපි යා කරනවා මෙන්න මේ එතන පෙර වේන්නු ලබා ගන්නවා අඬපුවාම තමයි කිරි ගන්න පුළුවන් එතකොට අලුදාලුම් පිල්ලේ අවලේ පෙර වේන්නු කියන එකටයි යා කරන්න ඕන ලබාගත හැකි සිරු දූලි පෙරු පුංචි වැහි බිඳුව ලොකු ගම් වතුරක් පලහම් පාළු බොන්න කිරිත් ඇඹුල් මෙන්න මෙතෙන්ද යා කළා. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේක. දැන් ඔයාලට පැහැදිලි ඇති. ඊළඟ එකත් අපි බලමු. අනෙත්තෙයියුම් ඉලන්දව සියල්ල නැති වූ කෙනා. එයාට මේ අහදි කියලා තමයි කියන්නේ. සරණාගතයා කියන අදහස. සරණාගතයා. අනාථයා කියන්නේ එයා. ආන්දෙයි කියන්නේ බකමූණා නම් අලරුම් කියලා තමයි එයා කෑ ගහන්නේ. මයිල් කියන්නේ මොනරා ඒක අපි මෙතෙන්ද යා කරනවා අහවුම් කියලා තමයි යා කෑ ගහන්නේ තලෙයින් ඉලෙය්‍යදු ගෙම්බගේ පැටියා එයාට නමක් තියෙනවා පෙත්තේ කියලා මේක නිවැරදිව ගෙම්බගේ පැටියා මේ වචනේ තමයි භාවිතා කරන්නේ එතකොට මේක යා කළාම පිළිතුර මෙන්න මේක. මේකට මේක හරි, මේකට මේක හරි. මේකට මේක හරි. මේක තමයි පිළිතුර. ඊළඟ එකත් බලමු. කරඩි කියන්නේ වලහා. එයා ඇත්තටම වලහා මෙතෙන් දෙයා කරනවා මිරුහ සතෙක්. කාහම් කියන්නේ කපුට අය පරවෙයි කුරුල්ලෙක්. තෙන්නේයි කියන්නේ පොල් ගස ඒක ගසක් මරම්. ඉන්දියා කියන්නේ රට නාඩු. එතකොට මේකේ පිළිතුර මෙන්න මෙතන. හරියට ගලපලා ගත්තාම ඒ විදිහටයි යොදන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. ඒක නම් රචනා මාතෘකාවක්. මේ දෙවෙනි රචනාව අපට හම්බ වුණ මේ පුනරීක්ෂණ මාලාවේ වචන 100ක රචනාවක් ලියන්න ඕන. මාතෘකාව එනදු පාඨශාලයේ කලෙයි විලා මගේ පාසලේ කලා උත්සවය එතකොට මේක ගැන තමයි රචනාව ලියන්න ඕන. කලෙයි විලා පට්ටි අරිමුහම් කලා උත්සවය ගැන හැඳින්වීමක් පළවෙනියට කරන්න ඕන. මෙතන සිරප්පම් සංගල් කියන්නේ මෙතන විශේෂ එහෙම නැත්නම් විශේෂ දේවල් වැදගත් දේවල් මේ කලා උත්සවයේ ඒ ටික ලියන්න ඕන. ඊළඟ කලන්දු කොණ්ඩවර්හල්
සහභාගී වන අය පිළිබඳව සහභාගී වන අය පිළිබඳව සඳහන් කරන්න ඕන. මොඩිව් කියන්නේ අවසානයේ. කලා උත්සවයේ අවසානයේ පිළිබඳවත් මේ රචනාවේ අවසානයේ අවසන් කරන්න ඕන කොහොමද කියන එකත් මේ අවසානයේ මේ කාරණා 4 ඇතිව තමයි වචන 100ක රචනාවක් ලියන්න ඕන. හරි. මෙතන රචනාව ලියන්න වෙලාව නැති නිසා මම ඊළඟ එකට යනවා. දී ඇති වචන වලට ගැලපෙන විරුද්ධ පද ලියන්න. එදිරිකරුත්තු ෂොට්කල්. ඉතින් මේ රචනා මම පස්සේ ලියන්නම්. ගොඩක් මේ රචනා පහම මම ආපහු ලියලා ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. මෙතන වෙලාව නැහැ. හරි. මේකේ විරුද්ධ පද ලියමු බලන්න. නල්ල කියන්නේ හොඳ, කෙට්ට. කෙට්ට කියන්නේ නරක. මේලේ කියන්නේ උඩ, කීලේ කියලා කියන යට. ඉංගේ කියන්නේ මෙහෙ, අංගේ කියලා කියනවා අංගේ කියන අරෙහි. සන්තෝෂං සතුට මෙතෙන්ට දුක්ඛම් කියලා ලියමු. දුක්ඛම් දුක. උයරමාන උස කට්ටේයාන කියලා විරුද්ධ පදේ ලියනවා. කට්ටේයාන මිටි. ඊළඟට මොඩියුම් කියන්නේ පුළුවන්, බෑ කියන්නේ මොඩි යාදු. මොඩි යාදු. සාරි කියන්නේ හරි, පිළයි කියන්නේ වැරදි. ලයන්න මේකේ ලියන්නේ පිළයි වැරදි. ලයන්න මේ ලයන්න පිළයි. නන්බන් යාළුවා නම් තෝලි කියලා ලියන්න පුළුවන්. තෝලි. එහෙම නැත්නම් නන්බි කියලා ලියන එක තමයි ගොඩක් වැදගත්. නන්බි. ඉන්බම් කියන්නේ සතුට, තුන්බම් අසතුට. මේක මෙතන දින තුන්බම්. තුන්බම්. ඊළඟ ආන් කියන්නේ පිරිමි, පෙන් කියන්නේ ගැහැණු. ඔය විදිහට ලියුවහම මෙතන විරුද්ධ පද ටික හරි. ඊළඟ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් දෙමළ භාෂාව ලියනකොට ළමයින්ට හරි ලේසි ප්‍රශ්නයක් මේක. ඒකත් ලියලා පුරුදු වුණොත් ඔයාලට පුළුවන් මේ ඊටාම ලකුණු 10ක් දෙවෙනි කොටසෙන් ගන්න. මේක හරිම ලේසි. මේකේ මේ මෙතන තියෙන්නේ ප්‍රශ්නය වෛද්‍යරුක්කුම් වෛද්‍යවරයාත් නෝයාලුක්කුම් රෝගියාත් මෙතන ඉඩයිලා නෙවෙන්න ඕන. අතර உரையாடல் ஒன்றினை දෙබසක් ஐந்து சோடி யுகல පහ වාක්‍යංගලින් වාක්‍ය වලින් අමෙයුමාරු එළදුව ගලපලා ලියන්න. එතකොට වෛද්‍යවරයාත් රෝගියාත් අතර දෙබසක් තමයි ලියන්න ඕන යුගල වශයෙන් 5. එතකොට යුගල වශයෙන් 5ක් ලියපුවාම මේකට නිවැරදිව ලකුණු දෙනවා ලකුණු 10ක්. වැඩි ලියන්න අවශ්‍ය නැහැ. දෙබස යුගල දෙන්න අතර කතා වෙන යුගල 5ක් ලියන්න ඕනේ. එතකොට වාක්‍ය 10ක් වගේ තමයි යෙදෙන්නේ. ඉතින් මේක නිවැරදිව ලියුවොත් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක අපි බලමු. එතනත් රචනාවක් තියෙන්නේ. නూరు சொற்கள் යුමාරු කට්ටොරේ යොන්රු එළුදුක. වචන 100ක පමණ රචනාවක් ලියන්න මාතෘකාව මොලි කට්ටරවින් අවශ්‍යයි. භාෂාවක් හැදෑරීමේ අවශ්‍යතාවය. භාෂාවක් හැදෑරීමේ අවශ්‍යතාවය.
ඉතින් මේක තමයි මාතෘකාව. එතකොට අරිමුවම් කියන්නේ හැඳින්වීම. කියන්නේ භාෂාවක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න ඕන. ඊළඟ දෙවෙනියට මොලිකට්‍රවින් මුඛ්‍යත්වය. භාෂාවක් හැදෑරීමේ වැදගත්කම. මුඛ්‍යත්වයේ වැදගත්කම ගැන කියන්න ඕන. මේකෙන් මොකක්ද අපට දෙන දේ කියලා. මොලිකට්‍රවින් පයන්හල්. භාෂාවක් හැදෑරීමේ ප්‍රයෝජන. පයන්හන් කියන්නේ ප්‍රයෝජන. ප්‍රයෝජන ටික ලියන්න ඕන. එහෙම නැත්නම් වාසි. මේ මොකද ඉවත් හරි වාසි. ඊළඟ පොරොත්තමාන මොඩියු සුදුසු අවසානයක් තියෙන්න ඕන. සුදුසු මොඩියු කියන්නේ අවසානය. ඒ කියන්නේ මේ රචනාවේ අවසානය බොහොම මේ මාතෘකාවට අනුව අවසන් වෙලා තියෙන්න ඕන. සුදුසු මාතෘකාවට අනුව අවසානයක් තියෙන්න ඕන. එතකොට තමයි මේ ලකුණු 20 ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යම් බලන්න. එතරම් විරුද්ධ පද ලියන්න තියෙනවා. අපි ඒ ටිකත් ලියලා ඉවර කරමු. ගොඩක් අපට හම්බ වුණා මේ පුනරීක්ෂණ මාලාවේ විරුද්ධ පද ලියන්න. ඒ ටිකත් අපි ලියමු. මේල් කියන්නේ ඉහළ. එතකොට මේකට කීල් කියලා තමයි ලියන්න මේ. කීල් කියන්නේ පහළ යට කියන එක. මහේ පුහල්චි කියන්නේ ප්‍රශංසාව. ඉහල්චි නින්දාව. ඉහල්චි කියලා කියන්නේ නින්දාව. වරව් කියන්නේ මෙතන අය. ශෙලව් කියන්නේ ශෙලව් වැය. මේක නල්ල හොඳ කෙට්ට මන්ට වේගෙන් ලියන්න නරක. අවශ්‍යම් කියලා කියන්නේ අවැසි අනවශ්‍යම්. විරුද්ධ පදනේ ලියන්න තියෙන්නේ අනවශ්‍යම්. කායි කියන්නේ මෙතන අමු ගෙඩිය. පළම් කියන එක තමයි ලියන්න වෙන්නේ ඉදුරු ගෙඩිය. සත්තම් කියන්නේ ශබ්දය. අමෙයිදි කියන්නේ නිසඩ. අමෙයිදි. ඒක පේන්නේ නැතු වුණා වලට. අමෙයිදි. සුත්තම් කියන්නේ පිරිසුදු. අසුත්තම් අපිරිසුදු. අසුත්තම්. මේ අකුරු වල වැඩි වල සද්දෙට ලියන්න. මෙතන ලියවනකොට පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟ යත්කේ කියන්නේ ස්වභාවික, සේත්කේ කෘතිම. සේත්කේ කෘතිම. සූඩු කියන්නේ රස්නය, කුලියත් කියන්නේ සීතල. ලයන්න මේක. කුලිය සීතල. දැන් පැහැදිලි ඇති මෙතන විරුද්ධ පද ටිකක් හරි. ආයෙත් අපිට දීලා තියෙන රචනාවක්. ඒක මොකද්ද? මාතෘකාව ඌඩහංගලින් නන්මේ තීමේ. මාධ්‍යවල හොඳ නරක. එහෙම නැත්නම් වාසි අවාසි. හොඳ නරක. මාධ්‍ය වර්තමානයේට ගැලපෙනවා මේ මාතෘකාව. එතකොට මේකේ ලියන්න ඕන මේ කොටස් හතර යටතේ. ඌඩහංගල් එන්රාල් එන්න. මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය කියන්නේ යනු කියන්නේ එහෙම නැත්නම් යනු කියන්නේ මොකක්ද? ඒක විස්තරයක් කරන්න ඕන. ඊළඟ ඌඩහංගලින් සෙත්පාඩුවල්. මාධ්‍යවල ක්‍රියාකාරකම්. වර්තමානයේ ඒවා මාධ්‍යවල මොනවද කෙරෙන්න ඕනේ ඒවා ක්‍රියාකාරකම් මාධ්‍යවල. ඊළඟ මාතෘකාව නන්මේ තීමේ උදාරණංගලුඩන්. හොඳ නරක උදාහරණ සහිතව. දැන් මාධ්‍යවල හොඳ සහ නරක දෙකම ලියන්න ඕනේ මේ උදාහරණ සහිතව. ඊළඟ පොරොත්තමාන වොඩිව් සුදුසු අවසානයක් තියෙන්න ඕන. මාධ්‍යයට ගැලපෙන විදියට. ඕක තමයි මේ රචනාවේ ලියන්න තියෙන්නේ.
ඊළඟටත් තියෙනවා විරුද්ධ පද ලියන්න. අපි බලමු ඒකත් විරුද්ධ පද. මෙතන වලදු කියන්නේ අපේ දකුණ. එතකොට ඉඩදු. ඉඩදු කියන්නේ වම. නීති අනීති. නීති අනීති කියන එකයි. හරි. කුරයි කියන්නේ අඩු. මෙතන නිරයි කියන්නේ වැඩි. නිරය. නිරය කියන්නේ වැඩි. නල්ලවර් හොඳ වෙනා කෙට්ටවන්. කෙට්ටවන් නරක කෙනා. කෙට්ටවර් කියලා කිව්වත් හරි ඈ. අලහාන අලහට්ට ලස්සන කැත අලහට්ට කියලා ලියමු. අලහට්ට කැත. ගිරාමම් ගමනම් නගරම් නහරම් කියලා ලියනවා නහරම්. මුන්පු පෙර පින්පු පසු. අන්බු කියන්නේ ආදරය. එහෙම නැත්නම් ආදරය. වෛරය කියන්නේ වෙරුප්පු. වෙරුප්පු. විනා ප්‍රශ්න විඩයි පිළිතුරු. සාරි පිළේ. හරි වැරදි. මේලේ කියන්නේ ඉහළ කීලේ. පහළ. ඊයත්කේ මේක ඉස්සෙල්ලත් හම්බුණා ස්වභාවික ෂයත්කේ. මේක ලියෙහිඳ මම ලියන්නේ ෂයත්කේ. ෂයත්කේ කියන්නේ කෘති. ඔට්ට්‍රොමයි කියන්නේ සමගිය. වේට්ට්‍රොමයි වේට්ට්‍රොමයි කියන්නේ අසමගිය. ඊරම් කියලා කියන්නේ මෙතන ඊරම් කියන අදහස මේ තෙතමනය වරච්චි කියන්නේ ඒකට වරච්චි කියන එක තමයි වඩාත් ගැළපෙන රයන්න මෙතන වරච්චි. ඔය වචනය තමයි වඩාත් ගැළපෙන්නේ. තෙතමනය නියගය කියන අදහස. සිරිය පෙරිය. පෙරිය. පුංචි ලොකු. හරි. ඒ ටිකත් ඉවරයි. ඊළඟට අපි මෙතනින් අවසන් කරමු මේ කොටස. ඊළඟ 6 වෙනි කොටසින් අපි බලාපොරොත්තු වෙනු ඊළඟ ටික. මෙතනින් නවතිනවා. ඔයාලට සුබ දවසක්. වණක්කම්.